කවද්ද තියෙන්නේ මෙයාට? උඹ හිතුවද තාත්තා සල්ලි ගස් වලින් කඩනවා කියලා? දැන් හවුවනේද උඹගේ තාත්තා මොනවද කරලා තියෙන්නේ කියලා? ඔව්. එයා මොනවද මං ඔය කරන්නේ? කට වහපන්. අනේ අම්මේ හැම වෙලාවෙම තාත්තා කොයි වෙලාවෙද තාත්තා මොනවද කියන්නේ කරන්නේ? හැමදාම නැගිටිනවා යනවා. ඊළඟට කොයි වෙලාවෙ බැලුවත් නැහැ. හැමදාම නෑ. මං ඊයේ කිව්වා මට අද රුපියල් 1000ක් ඕන කියලා. කො හැමදාම නෑ. අදත් කවද්ද තියෙන්නේ මෙයාට? උඹ හිතුවද තාත්තා සල්ලි ගස් වලින් කඩනවා කියලා? දැන් හවුවනේද උඹගේ තාත්තා මොනවද කරලා තියෙන්නේ කියලා? ඔව්. එයා මොනවද මං ඔය කරන්නේ? කට වහපන්. තාත්තට ඇහි. ඒ මිනිස්සේ අද විතරයි කාලෙකින් ගෙදර ඉන්නේ. උඹ ඉපදිච්ච දවසේ ඉඳන් පැයක් දවාලක් නැතුව උඹ වෙනුවෙන් තමයි මේ හැමදේම කළේ. මම පොඩිකාලේ ඉඳන් තාත්තා මං වෙනුවෙන් ඉච්චර දෙයක් කරා නම් අත රුපියල් 1000ක් ඉල්ල ගියා තාත්තා එක දෙන්නේ මට දෙන්න. තාත්තා හම්බ කරන දේ කකා පිදීන්නේ නැතුව ගිහින් රස්සාවක් කරපන්. එතකොට උඹට තේරෙයි. හරි මම රස්සාවක් කරනවා තමයි. මම ওই තාත්තා විශ්ේෂයෙන් සුළුවට කරගෙන ඉන්නේ. මම රස්සාව කරන බලන්නේ. රස්සාව කරනවා. පුතේ උඹටයි මටයි කන්න බොන්න දෙන්න ඒ මිනිස්සයා කොච්චරනම් දුක් විඳින හවසට ගෙදර ඇවිල්ලා පැයට නිදාගත්තාම කෙදිරි ගහන විදිය දන්නේ මං විතරයි. ඒ කොච්චර අමාරුකම් තිබ්බත් ඊට පහුවදා උදේ වැඩට යනවා. ඒ කවුරු වෙනුවෙන්ද? උඹවයි මාවයි බඩගින්න තියන බැරි හින්දා. උඹ වෙනුවෙන් මොනවද කළේ කියලා නේද අහන්නේ? උඹ ඔය ලස්සනට අඳින ඇඳුම් කවුද අරන් දුන්නේ? උඹට කන්න බොන්න දෙන්නේ කවුද? උඹට ඉගෙන ගන්න වියදම් කළේ කවුද? උඹ දැකලා තියෙනවද තාත්තා ලස්සනට ඇඳුමක් ඇඳගෙන යන දවසක්? ඒ මිනිසයා එහෙම නොකලට උඹටයි මටයි කවදාකවත් අඩුපාඩුවක් කළේ නැහැ. අම්මේ මොකද බම් බෙරිහන් දෙන්නේ? මං ඊයේ ගිහ පණිවිඩ තාත්තෙන් ඇරුවද? මොන පණිවිඩ? රද්ද කියලා ගහන්නේ අප්පා. දැන් දවස් කීයක ඉඳලාද කියන්නේ? මට බයික් එකක් අරන් දෙන්න කියලා දැන් දවස් කීයක ඉඳලාද කියන්නේ අප්පා? නැත්තම් අර ජොබ් එකට යන්න වෙන්නේ නැහැ. මේකේ පඩියත් වැඩි. ඔච්චර කිව්වත් අහන්නේ නැහැ. හැමදාම කියන ජොබ් එකට යන්න කියලා. හොයාගත්ත එකට යන්නත් නැහැ බයික් එකක් ඉල්ලපුවම මේක අරන් දෙන්නේ. අයින් උඹට ඒ රස්සාව විතරද තියෙන්නේ? තාත්තා මේක මට තාත්තේ ඔව් පුතා මේක ඔයාලට තමයි ආවේ මෙච්චර කල් හම්බ කරපු සල්ලි ඔයාගේ අම්මා ටික ටික එකතු කරලා ඒ එකතු කරගත්ත සල්ලින් තමයි මේක ගත්තේ හැබැයි ඉතින් මට අලුත් බයික් ගාලයක් කරන්න එන්නවත් කමක් නැහැ ඔයා මේකෙන් වැඩි කරගන්න ඔයාගේ ජොබ් එකට යන්න බයික් එකක් ඕනම කිව්වනේ අලුත් බයික් එකක් ඔයා හම්බ කරලා ගන්න එහෙනම් ඔයාගේ වැඩි දෙයක් කරගන්න කවද්ද තියෙන්නේ මෙයාට? උඹ හිතුවද තාත්තා සල්ලි ගස් වලින් කඩනවා කියලා? දැන් හවුවනේද උඹගේ තාත්තා මොනවද කරලා තියෙන්නේ කියලා? ඔව්. එයා මොනවද මං ඔය කරන්නේ? කට වහපන්. තාත්තට ඇහි. ඒ මිනිස්සේ අද විතරයි කාලෙකින් ගෙදර ඉන්නේ. උඹ ඉපදිච්ච දවසේ ඉඳන් පැයක් දවාලක් නැතුව උඹ වෙනුවෙන් තමයි මේ හැමදේම කළේ. පොඩිකාලේ ඉඳන් තාත්තා මං වෙනුවෙන් ඉච්චර දෙයක් කරා නම් අත රුපියල් 1000ක් ඉල්ල ගියා තාත්තා එක දෙන්නේ මට දෙන්න. මට සමාව වෙන්න තාත්තා මං තාත්තට කොච්චර දේවල් කිව්වද? ඒ තාත්තා මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද? මට සමාව වෙන්න තාත්තා මට